2024 පේපරේ 4 MCQ එක බලමු. අපි අහලා තියෙනවා x සහ y යන අංශු දෙකේ डी බ්‍රෝග්ගේ තරංග ආයාම පිළිවෙලින් නැනෝමීටර 1 සහ නැනෝමීටර 3 වේ. x ස්කන්ධය y ස්කන්ධය මෙන් 3 ගුණයක් වේ නම් x සහ y හි චාලක ශක්තියන් අතර අනුපාතය කුමක්ද කියලා. හරි. එතකොට මේ සම්බන්ධ මේ MCQ එක සඳහා අපි පිළිතුර ගන්න දැනගන්න ඕනි डी බ්‍රෝග්ලි විසින් ඉදිරිපත් කරපු අංශුවක තරංගමය ගුණ තියෙන බව ඔප්පු කිරීම සඳහා ව්‍යුත්පන්න කරපු डी බ්‍රෝග්ගේ තරංග සමීකරණය සහ චාලක ශක්තිය සඳහා භාවිත වන E = mc වර්ග කියන සමීකරණය mb වර්ගය කියන සමීකරණය. හරි. ඔය සමීකරණ දෙක භාවිතයෙන් අපිට මේ ප්‍රශ්න විසඳන්න පුළුවන්. දැන් डी බ්‍රෝග්ගේ කියන විද්‍යාඥයා විසින් ඔප්පු කරා අංශුවට තරංගමය ගුණ තියෙනවා කියලා. හරි. හැබැයි අංශු ගත්තොත් ඒක ප්‍රායෝගික වෙන්නේ තමත් ස්කන්ධයේ කුඩා අංශු සඳහා තමයි තරංගමය ලක්ෂණ තියෙනවා කියලා කියන්නේ. ඉතාලත් කුඩා අංශු ඉහළ වේගකින් ගමන් කරනකොට එයාට තරංගමය ගුණ ඇති වෙනවා කියලා එයා සම්බන්ධයක් භාවිතයෙන් ව්‍යුත්පන්න කරා. ඒ සම්බන්ධය සඳහා වන සමීකරණය ව්‍යුත්පන්න කිරීම සඳහා භාවිතා කරා මැක්ස් ප්ලාන්ක්ගේ විද්‍යුත් චුම්බක විකිරණයක ෆෝටෝනයක් සඳහා වන ශක්ති සමීකරණය, ඒ වගේම ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයේන ස්කන්ධ ශක්ති සමීකරණය. ওই දෙක භාවිතයෙන් තමයි डी බ්‍රෝග්ගේ තරංග ශ්‍රිතය කියන එක එයා හදාගත්තේ. අපි ඒක කොහොමද වෙන්නේ කියලා කියමු. මේක A-level සිලබස් එකේ දාලා තියෙනවා. මෙන්න මෙහෙමයි එන්නේ එක. හරි. මැක්ස් ප්ලාන්ක් විසින් ඉදිරිපත් කරා විද්‍යුත් චුම්බක විකිරණයක ෆෝටෝනයක් සඳහා වන ෆෝටෝනයක ශක්තිය සඳහා වන E = h mu කියන සමීකරණය. E කියන්නේ විද්‍යුත් චුම්බක විකිරණයේ ශක්තිය, h කියන්නේ ප්ලාන්ක් නියතය සහ විද්‍යුත් චුම්බක විකිරණයේ සංකේතය තමයි mu වලින් අදහස් වෙන්නේ. ඒ වගේම ඇල්බර්ට් අයින්ස්ටයින් විසින් ඉදිරිපත් කරා E = mc වර්ගය කියන සමීකරණය. මේකෙන් කියන්නේ ස්කන්ධ ශක්ති සමීකරණය. සාපේක්ෂතාවාදයෙන් ස්කන්ධ ශක්ති සමීකරණය. හරි. මේකෙන් තමයි डी බ්‍රෝග්ගේ තරංග සමීකරණය කියන එක ව්‍යුත්පන්න කරේ. බලමු මේක ව්‍යුත්පන්න කරන්නේ කොහොමද කියලා. දැන් මේ සමීකරණ දෙකේම වම් පස තියෙන ශක්තියනේ. ඒතකොට ශක්තිය දෙපැත්තම තියෙන නිසා මට h mu mc වර්ගයට සමාන කරන්න පුළුවන්. කොහොමද ඒතර ගන්න මේක? එහෙමයි ගන්නෙ. h mu = mc වර්ගය. එතකොට mu කියලා කියන්නේ සංඛ්‍යාතය. විකිරණයේ සංඛ්‍යාතය. අපි දන්නවා තරංගයක ප්‍රවේගය සහ තරංග ආයාමයකට සම්බන්ධයක් ඉදිරිපත් කරනවා අපි v = f lambda කියන සම්බන්ධය. v = f lambda. v කියන තරංගයේ ප්‍රවේගය, f කියන තරංගයේ සංඛ්‍යාතය, lambda කියන තරංගයේ තරංග ආයාමය. එතකොට මෙතන කියන්නේ මෙතන mu කියලා කියන්නේ තරංගයේ සංඛ්‍යාතය, මේ කියන්නේ තරංගයේ සංඛ්‍යාතය. mu කියන්නේ f තමයි. හරි. ඊට අපිට මේක ආයෙ ලියා ගන්න ඕනේ v = mu lambda කියලා. ඔහොම ලියා ගන්න පුළුවන්. හරි. මම mu උක්ත කරොත් මට ගන්න පුළුවන් mu = v බෙදීම lambda කියලා. හරි. විද්‍යුත් චුම්බක විකිරණයක තරංග ප්‍රවේගය කියලා කියන්නේ ආලෝකයේ ප්‍රවේගය සමයි. ආලෝකයේ ප්‍රවේගය. විද්‍යුත් චුම්බක විකිරණයක තරංග ප්‍රවේගය කියන්නේ ආලෝකයේ ප්‍රවේගය. ඒ කියන්නේ c. අපි ආලෝකයේ ප්‍රවේගය සංකේත කරන c වලින් c = අගය ගත්තොත් එහෙම 3 වැඩි කිරීම 18 වගේ ඉතා ඉහළ අගයක් වෙනවා. ඒතර අපිට මේක ලියන්න පුළුවන් මේක විද්‍යුත් චුම්බක විකිරණ හා සම්බන්ධ හින්දා v වෙනුවට c. ඒතර mu = c බෙදීම lambda කියලා ගන්න පුළුවන්. c බෙදීම lambda කියලා ගන්න පුළුවන්. හරි. එතකොට මේ mu සඳහා මෙන්න මේ c බෙදීම lambda කියන එක ආදේශ කරොත් h වාරයක් c බෙදීම lambda = mc වර්ග. මෙතන c ට c කැපෙනවා. c ට මෙතන එක c එකක් කැපුණාට පස්සේ h බෙදීම lambda = mc කියලා සම්බන්ධයක් එනවා. හරි. එතකොට මෙතන lambda මම උත්තර කරොත් එහෙම lambda = h බෙදීම mc කියලා සම්බන්ධයක් ලැබෙනවා. මේකට අපි කියනවා डी බ්‍රෝග්ගේ තරංග සමීකරණය කියලා. නැත්නම් डी බ්‍රෝග්ලි ශ්‍රිතය. හරි. මෙතන මොකද්ද මෙතන නිරූපණය වෙන්නේ බලමු. මෙතන කියන්නේ මේ බලන්න lambda කියන්නේ තරංග ආයාමය. තරංග ආයාමය කියන්නේ තරංගමය ගුණයක්. m කියන්නේ ස්කන්ධය. m ස්කන්ධය කියන්නේ අංශමය ගුණයක්. ඒතර තරංගමය ගුණයක් සහ අංශමය ගුණයක් සම්බන්ධ කරලා ඉදිරිපත් කරපු සමීකරණය තමයි මේ තියෙන්නේ. හරි. ප්‍රායෝගිකත්වයේ බලමු පොඩ්ඩක්. m කියන්නේ ස්කන්ධය. බලන්න m ස්කන්ධය කියන හරයනේ. ඒතර මේ හරයේ m වල අගය වැඩි වෙන්න lambda සඳහා වන අගය ගොඩක් අඩු වෙනවා. හරි. m වල අගය අඩු වෙන්න lambda සඳහා වන අගය ගොඩක් වැඩි වෙනවා. ඒ කියන්නේ ස්කන්ධය ගොඩක් වැඩි වෙන්න ඒවා ඒ ඉහළ ස්කන්ධ ඉහළ ප්‍රවේගයෙන් ගමන් කරනකොට ඇතිවන තරංග ආයාමය කෙනෙක් ගොඩක් අඩුයි. නොසලකා හැකි තරම් ගොඩාගේද. උදාහරණයක් ගත්තොත් එහෙම ගඩොල් කැටයක් ඉහළ වේගයෙන් යනකොට ඒකට තරංග ආයාමයක් ඇති වෙනවා. හැබැයි ඒක නොසලකා හැරිය තරම් ඉතාමත් කුඩාගයක්. හැබැයි බලන්න මේ ස්කන්ධය අඩු වෙන්න lambda කියන පදේ ඉහළ අගයක් ගන්නවා. ඒ කියන්නේ ස්කන්ධෙන් ගොඩාක් කුඩා අංශු. උදාහරණයක් විදිහට ගත්තොත් මේක අපි ප්‍රායෝගිකව මේක කියන්නේ අපි ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන වගේ ඉතාමත් ස්කන්ධෙන් ගොඩක් අඩු අංශු ඉතා ඉහළ වේගයෙන් ගමන් කරනකොට ඔන්න සැලකිය තරංග ආයනයක් ඇති වෙනවා. ඒ කියන්නේ අන්න ඒ වගේ අංශු වලට තරංග මේ ගුණ පෙන්වන්න පුළුවන් ඉහළ වේගයෙන් ගමන් කරනකොට. මේක තමයි
डी බ්ලොක්ගේ තරංග සමීකරණය කියලා කියන්නේ. डी බ්ලොක්ගේ තරංග සමීකරණය කියලා කියන්නේ මේක තමයි. හරි. ඊට පස්සේ අපි දන්නවා අංශුවක චාලක ශක්තිය සඳහා වන සම්බන්ධතාවය. අපි දන්නා E සමානයි භාගයක් mv වර්ග. E සමානයි භාගයක් mv වර්ග. හරි. එතකොට මට පුළුවන් x හා y සඳහා ස්කන්ධය වගේම ප්‍රවේගය දන්නවනම් මට පුළුවන් ඒකට සම්බන්ධතාවය උත්පන්න කරන්න. හරි. දැන් x හා y සඳහා මට අගයන් ටිකක් දීලා තියෙනවා. x වල තරංගායාමය දීලා තියෙනවා නැනෝමීටර 1යි. නැනෝමීටර 1යි. x වල තරංගායාමය නැනෝමීටර 1යි. y වල තරංගායාමය නැනෝමීටර 3යි. lambda x ගම lx lambda x lambda y මේක 3යි නැනෝමීටර. ඒ වගේම කියලා තියෙනවා x ස්කන්ධය y ස්කන්ධයෙන් 3 ගුණයක්. x ස්කන්ධය මම ගමු mx ඒක අපි ගත්තොත් මේක my. එතකොට y වල ස්කන්ධය වගේ 3 ගුණයක්ලු x වල ස්කන්ධය. එහෙනම් x වල y වල ස්කන්ධය අපි m කියලා ගත්තොත් මෙයා 3m වෙන්න ඕනේ. ඔන්න ඔය දත්ත ටික තමයි අපිට දීලා තියෙන්නේ. මේ දත්ත ටික අපිට දීලා තියෙන්නේ. එතකොට මේ දත්ත ටික භාවිතයෙන් අපිට පුළුවන් මේ දෙක අතර චාලක ශක්තිය මේ විදිහට ඔප්පු කරගන්න. හරි. ඉස්සරහම මම මේ චාලක ශක්තිය ලබා ගැනීම සඳහා m වගේ අපිට ඍජුව දීලා තියෙනවා. හැබැයි අපිට තරංගයේ ප්‍රවේගය අපිට දීලා නැහැ. තරංගයේ ප්‍රවේගය අපිට පුළුවන් මේ d බ්ලොක්ගේ තරංගායමය මෙන්න c කියන තරංග ප්‍රවේගයනේ. මේ තරංග ප්‍රවේගය ඔප්පු කරගෙන මේ ආස්තියෙන් අපිට ගන්න පුළුවන්. ලැම්ඩා තියෙනවා නම් හිතන්න. ඒතර c වලින් අපිට c x වල සහ y වල c කියන ප්‍රවේග දෙක අපිට මේ ඇසුරින් හොයාගන්න පුළුවන්. කොහොමද? මේ සම්බන්ධය ගත්තොත් ලැම්ඩා සමානයි h බෙදීම mc. එතකොට c යුක්ත කරගත්තොත් c සමානයි h බෙදීම ලැම්ඩා m. මොනම සම්බන්ධයක් අපිට ගන්න පුළුවන්. හරි. එහෙනම් අපිට ප්‍රවේගය දැනගන්නවා නම් m දන්නවා නම් අපිට පුළුවන් මේ දෙක අතර අනුපාතය ගන්න. කොහොමද අපි ගන්නේ? අපි x වල චාලක ශක්තිය Ex කියලා ගමු. y වල චාලක ශක්තිය Ey කියලා ගමු. x වල චාලක ශක්තිය අපිට ලියන්න පුළුවන් භාගයක් mx vx වර්ග. y වල චාලක ශක්තිය අපිට ලියන්න පුළුවන් භාගයක් my vy වර්ග. හරි. x වල ගත්තොත් එහෙම භාගයක් mx කියලා කියන්නේ අපි 3m කියලා ගත්තා. 3m. වාරයක් x වල තරංග ප්‍රවේගය අපිට ගන්නවා h බෙදීම lambda m වලින්. h බෙදීම lambda කියන්නේ තරංගායම x වල නැනෝමීටර 1යි. ගුණ කිරීම එයාගේ ස්කන්ධය 3යි. ඕකේ වර්ගය වාරයක් අනු ඊළඟට y වල භාගයක් වාරයක් එයාගේ ස්කන්ධයෙන් වාරයක් h බෙදීම mc lambda c lambda m h බෙදීම lambda ගත්තොත් එහෙම එයාගේ lambda 3යි නැනෝමීටර් 3යි නැනෝමීටර් ඒ වගේම ස්කන්ධය ගත්තොත් එහෙම වර්ගය ඕක ගන්න පුළුවන්. ඒතර 3යි sorry ඕක ගන්න පුළුවන්. හරි. දැන් බැලු ගන්නට පේනවා මේක එකට දැන් කපන්න පුළුවන් පත කපලා දාන්න. භාගය m10 h බෙදීම 3m h බෙදීම 3 වර්ගයට වර්ග කැපෙනවා. එහෙනම් අපිට ගන්න පුළුවන් ex ey වල අනුපාතය 3ට 1යි. මෙතන 3යි මෙතන සේරපත කැපිලා කියලා 1ක්. හරි. එහෙනම් මේ ප්‍රශ්න උත්තරේ 4. ඒ කියන්නේ 3ට 1යි. ආන්සර් එක 4. ඔහොම තමයි ගන්න. x y වල චාලක ශක්තිය අනුපාතය තුර අපිට ගන්න පුළුවන් 3ට 1.